සුමනේ මම මේ කතා කරනවා වගේ ඇහුණන්ට වෙලෙ මේ අපේ අප්පුවාමයි යන්නේ. ඉතින් මොකෝ මේ පැත්තේ? එන්න. පොඩ්ඩක් අපි අතුරට ගිහින් කතා කරමු. අම්මෝ සුමනේ ලොකු දෙයක් නියර කපලා තියෙන එක ඈ. නියර කපාගත්ත අප්පුවාමයි ඉතින් සතෙක් සර්පෙක්වත් කෑවොත් එහෙම ඒක හොඳයි. මම මේ මොනවද ඇති කියලා හිතාගෙන තමයි මේ පැත්තට ගොඩමුනේ. මට හිතුණා ඉතින් උඹ ඒ කියලා මේ පැත්තේ. එනිසා ඉතින් චුට්ටක් තියාගත්තා මොකද උඹ මගේ යාළුවානේ ඉතින් ඒ කාලේ ඉඳන්ම. ඕක වතුර ටික සුමනේ ඈ. ඊයදාහකේ බඩුනේ අප්පුවාමයි අයියේ. ඔව් කවදාත් ඉතින් 10000ක බඩු සැරයිනේ. ඒක නෙමෙයි සුමනේ. දැන් 10 පෙති එහෙම නැද්ද හොයාගන්න? දැන් නම් අප්පුවාමි අයියේ අහල ගම් 7කවත් බඩු ටිකක් හොයාගන්නේ නෑ. කොච්චර වුණත් සතු ළමයි හොඳයි නේ සුමනේ. සේරම නැති කරානේ. එහෙම කියලාත් නෑ අප්පුවාමි අයියේ. දැන් ගෙවල් වල 10 පෙතිය වහනවනේ. ඒකත් එහෙමද? ඒකත් එකටම සුමනේ. ඒකෙත් වරදක් නෑ. මිනිස්සු පාඩුවේ ඉන්නවනේ බං. ඉස්සා කරපු හරියක් නේද? ජරාව ටික අපිට දීලා දේශීය දේ නැති කරානේ අප්පුවාමි අයියේ. ඌවා ගැන හිතනකොට ඕකුන් එක්ක ඛණ්ඩ කේන්තියක් තියෙන්නේ අප්පුවාමි අයියේ. දැන් ඔය පාරේ ගුණපාල ගාව එහෙම 10 පෙතිය නැද්ද? පාරේ ගුණපාලයක් කිලෝ ගත්තා බං අයියේ. ඒ මොකද්ද සුමනේ? අර 54ද 64ද මොකද්ද කියලා ඒක ගහලා ඇතුලෙලු. මේ පාර නම් රතු අයියලා එක්ක බේරෙන්න බෑ වෝන්. දැන් සුමනේ ඔය අල්ලන දේවල් වලට මොකද බා වෙන්නේ? එව්වායේ ගිනි තියනවා කියලා කියනවනේ. මට නම් හැබැයි රේඩියෝ කබලකින්වත් ඇහුන්නේ නැහැ සුමනේ එහෙම එකයි සුමනේ. සතු ළමයිනුත් කෙලව ගන්නව අල්ලපුවා එළියට ආවොත් ඈ. එහෙම වෙන්නේ නෑ අප්පුවාමි අයියේ. රතු කොල්ලෝ වැඩේ ගොඩ දා ගන්නවා. මට විශ්වාසයි. මොනවා වුණත් හොරා ගන්නෑ නේ. අනේ හොඳා සුමනේ. කොහොම හරි කමන්නේ රටට හොඳක් වුණොත්. අලු ගානේ අපේ පණ ටික යනකොට විනාශේ මැරෙන්න හරි පුළුවන් බං. ටිකම වක් කර ගනින් ඉතින් අයියේ. මඤ්ඤොක්ක මුට්ටියකුත් තම්බලා තිබ්බා. ඒකෙනුත් චුට්ටක් කාලම ගිහැ තියෙන්න. වැඩේ හොඳා. බඩු ටිකක් පංකාදුයි නේද බං?